ජීවිතේ ගමන යද්දී එක දේවල් වලට මුහුණ දෙන්න. හැබැයි දෙයක් අචීව් කරගන්න බඩගින්නක් තියනවා නම් ඒක සාමාන්‍යයි. Thank you. මේක මුලින් ඉඳන් රෙඩ් කාපට් එකක් දිගේ ආපු ගමනක් නෙවෙයි. ඒ ගමනේ සුබ පැතුම් වගේම රිජෙක්ට් වුණු තැනුත් ඕන තරම් තිබුණා. මගේ ගමන ලස්සන කරන්න අම්මිටයි තාත්තිටයි ගේ දොර පවා විකුණලා කුලී ගෙවල් ගානක් මාරු කරන්න උණු කාලා තිබුණා. මගේ හයර් ස්ටඩීස් මග නතර වුණා. ඒත් ඒ හැමෝගෙම ජීවිත ලස්සන කරන්න මට බඩගින්නක් තිබුණා. පුංචි පැංචි වගේ ප්‍රෝග්‍රෑම්ස් වලින් පටන් අරගෙන most popular actress award එක දිනනකල් මේන් රෝල් එකක් වුණත් සපෝටිං රෝල් එකක් වුණත් ආදරෙන් පාර අරගෙන මම මේ ගමන ආවා. මට තිබුණේ හොඳ චරිතාංග නිලියක් කරන බඩගින්නක්. කාලෙත් එක්ක අප්ඩේට් වෙන ගමන් මම ඩිජිටල් ක්‍රියේටර් කෙනෙක් විදිහටත් මගේ ගමනට වටිනාකමක් හැදුවා. මේ ගමනට තරුණ කාලේ වගේම දැන් අම්මා කෙනෙක් විදිහටත් මං සෑහෙන කැපකිරීම කළා. ඇක්ටිං කියන දේ ස්ටඩි කරන්න, කැරක්ටර් එකකට මගේ උපරිමයම දෙන්න මට බඩගින්නක් තිබුණා. ඒ හැම දෙයක්ම අද මාව මෙතනට අරගෙන ඇවිල්ලා තියෙනවා. ජීවිතේ ගමන යන්න මට තිබුණු බඩගින්න නිසා කවුරු මොනවා කිව්වත් මම නතර වුණේ නැහැ. ඒ ගමනේදී මගේ පොඩි බඩගිනි නිව්වේ මංචි සුපර් ක්‍රීම් පැකට්.